Alhamdulillah. දැන් බඩු ටික දැම්මද එළියට? ඔව් දැම්මා. මුදුලක් අතු ගේ. ඕන්ගේ බෝඩේ ගිහලා එළිය ගහපන්. මොකද එළිය මිනිස්සුන්ට ඕක පේන්න ඕනේ. අල. හරි මුදලාලි ඉන්නප්පා. ලැවරියක් කාලා රේට්ටියක් දීලා මං හිමිට කරන්න. යකෝ මුස්කේන්තුකම දාන්න එපා උදේම මේ කන බණේම මොකද්ද බං දැන් උඹයි කනවම තමයි වැඩේ උඹගේ නේද? මේ මුදලාලි නම් කිය මුදලාලියේ කඩේ හිටියෙත් නෑ කඩේ බඩුත් නෑ. ඉතින් මුදු මාත් එක්ක ආව මෙහෙට. ඔය බෝඩේ ගාපේ මගේ පුතු ඉන්නකම මුදලාලි. යකෝ හොඳ එහාට කළා තිබ්බද බඩු දෙන්නේ කොහොමද මෙහෙට? ඉතින් මුදලාලි එතකොට පේනවනේ. මුදලාලි මං කියන්නම හිටියේ. ඊයේ සුදු මහත් එක්ක වගේ ඩයල් එකක් ආවා. හරිද? ඇවිල්ලා බීම නැද්ද කියලා කිව්වා. ඉතින් කඩේ දීප තිබ්බේ හුවා තිබ්බේ නෑ. අර මුදලාලි ඊයේ ගෙනත් තිබ්බේ බීම බෝතලයක්. මේක ආවේ. බෝතලෙ තිබ්බේ. මම ඒක වික්කා. තෝ ඒක වික්කා? ඔව්. ගුණ. යකෝ මම ඕක ගෙනත් තිබ්බේ අර ගෙදර ගෑණිකෙන් බේරෙන්න බැරි හින්දා. ඈ උතන තියලා තිබ්බේ පරිස්සම. තෝ ඒක විකුණුවොත්. දැන් තෝ ගිහලා මට එකක් ගෙනත් දෙන්න. හරි මුදල් රුපියල් 200ක් දෙන්න වරන් එන්න. ඔය ඉස්සරම ගිහලා අර මුදලාලි දුකාගේ. යෝ මුදලාලි. මේක පාරක් දැන් අතු ගාලානේ ආවේ. දැන් මේ ඉන්නේ කවුද බම් මේ ණයට වෙන්නේ? මේ කමුසෝරුවටක ඉන්නේ මොනවා හරි ගිහින් හොයන්න එනවා. ඉතේකට ළමයාට ඉස්කෝලේ යන්න කන්න බැරි තිබුණේ නැහැ. අර මඤ්ඤු කල දැල්ල තිබිලා එක තම්බලුන්. අනේ මන් දන්නේ. කමුසේ මෙතන කල්පනා කරගෙන යනවා කිවි වැඩක් අර හොයා ගන්නකො. හරි මැනිකේ මට තේරෙනවා. මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම කරනවනේ. කොහොම ඉන්නකො මම කරමන්දිරි ගිහිල්ලා මොන හරි දෙයක් අරගෙන ඉන්න. මුදලාලි බයවද? මට මේකට කිරි පැකට් එකක් දෙන්න. මගේ පොඩි එකාට කිරි ටිකක් බොන්නවත් දෙන්න. මට ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් උදේ මෙහින්ද ඉතින් දෙනවා. මොකද නැත්තම් මෙතෙන්වත් රුපියල් 10ක් අඩුයි. මං ওই ණය දුරස් ටික ඔක්කොම ගෙවලා දාන්නම්. අය ආපිලා රුපියල් 10 ගෙනත් දීලා ඵලයක්. පින් සිද්ධ වෙනවා මුදලාලි. අර පොතේ ඒවට අමතරව තේරුණාද? පින් සිද්ධ වෙනවා. මං ගෙවලා දාන්නම් ඒවා කොහොම හරි. මණිකේ අතේ දීප තුට්ටුවට මේ කිරි පැකට් එක ගෙනා ළමයට මේ කිරි ටිකක් හදලා දෙන්න. මේක හදලා හරියනවද දැන්? කඩේ මුදලාලියාගේ දැන් ඕකටත් රුපියල් 10ක් ණය වෙලා ඒකත් ලියාගන්න. ඒකට දැන් ණය වෙලා ඒක මට 7-5ක බඩුවක් දෙන්නේ. අම්මා මේ මන් දන්නේ අප්පා මෙහෙම නම්. මොනවා කරන්නද ඉතින්? මලමු අපිටත් ඉතින් මොනවාරි කලදතාව උදා වෙයි. උදාරේ බලමු. මම හවදට හරි මොනවාරි කෑමක් මම හොයාගෙන එන්නම් කොහොමද? අම්මා මං වෙන් දානවත් එක්කම තාන්නේ. ආයේ මොකුත් නෑ බයිසිකලෙන් බැස්ස ගමන් ඈංගලාරිය තාමොත් නේ මුදලානි මිත්ලා දවත් මිකිනේ. දෙයියෝ කොල්ලෝ. මොකද දාන්නේ නැද්ද නා? අර බිත්තියා නැවදෙන් දවස් තුන පාන්සලේ.
ආගිය තනක් නෑලු ඒක. නෑ නෑ එහෙම වෙන්න විදියක් නෑනේ. මම දැන් දවස් දෙකකට කලින් දැක්කනේ සිරිදාසත් එක්ක අබිත් උඩහට යනවා කන්ද පැත්තට. කතා වෙනවලු පන්සල සාදු. පොලිසිය දෙවින්නලු. අපි යමන්න හොයන්න. ඒ මං දුක පැලලා ගිහිල්ලා කියලා මොකක්ද කියන්නේ. යමන්න తీරනවනේ යමන්න. යමකෝ. බයිලා කියන්නේ ඔක පැලලා ගිහිල්ලා. මැරිගේ අnder ඒක දැන් මන් දඩේමක් හරි කරන මස්තියක් හරි හාන් එන්න ඉඳ මං කියලා එන්නම් මම කරගෙන එනකො අස්සන වෙනවනේ බා. බලන්න නැති ඉන්නකො. ඉතින් මුදලාලි මේ කඩෙන් දෙන සබන් තමයි. මුදලාලි තමයි මොනවා හරි දෙන්නේ. මේ අර කහදිස්සින් ඉන්නේ මේ දෙතට. ඒක තමයි මාත් දැන්නේ. වැට තමයි. දාන්නේ දෙලා තියෙනද? මොකද්ද? කියන්න. වතුර ගේන්න කියපන්. කොළුව කියන්න කියපන්. අම්මා මට කිතපන් බා. කොළුව. නේ ඔය වතුරක් කරවරේ. අනේ ඉන්නේ. මොකද්ද බං ඔච්චර වෙලා තියෙන්නේ. මොකද්ද මම හිතපන්. බීලම කියන්න මම. ඔයලා ආගෙන වදන. මොකක්ද හදිසියේ? ඉන්නේ නෑ. එක දුවගෙන ඇවිල්ලා. හිමීට. පහන්සල හිටද පිටියද? කලව තුනක් නෑලු. බල දන්නේ? අනික බං අපි ඔය උපදූප හොයන්නේ නැහැ නේ උඹලා වගේ. උපදූපද බං. නෑනේ. ඕක ගෙනියන්න කරන් බැලන්නේ නැද්ද? නෑලු. නෑ ආගියටත් නෑ. අනේ මුදලාලි අර මගේ බඩු ටික දෙන්න ඔකද උපහන්න නැතුව. කොළුව මේ ආයෙත් බඩ ටික දාලා දීපන් මේ අක්කට. මේ කෝපේ තෝදලා දීපි. අනේ මුදලා මොන ගන්න මුදලා එකේ කන්න මතුනා දින්නයි. මම අනේ මන්නේ. ඔය බඩු ටික දීපන්. සල්ලි කමන්නේ. මම යනවා මුදලාලි. මම නේද එවදී අහලා. අන්නේ මට බඩගිනි උදේ කව පන්නොක් කරේ විතරනේ බඩක් සිදෙනවා වගේ. පුතේ ආංගන කිරියක් හදලා තියලා ති මේස උඩ. ඒක බීලා චුට්ටක් නිදා ගන්නකො. මං අර මාමේ කරේට ඉච්චි මොන හරි ඉඳන් ඇවිල්ලා හරියට දෙන්නම්. තාත්තා කොහොම හිගිය දඩේමක් කරන්න එන්නම් කියලා. මං තා කිරියක බීලා චුට්ටක් නිදා ගන්නකො. මං කරේට ගිහින් එන්නම් ඈ. මුදලාලි මට බඩු ටිකක් ඕනේ. අම්බේ මිනිහත් ඇවිල්ලා ඉස්සලා ණයට ඉල්ලුවා. ඉතින් උඹලට නොදී බෑනේ. කොල්ලෝ. පොතට තමා. ඔය බඩු ටිකක් දාලා දීපන් කියන දේවල් ටික. හේ ඕ අප්පා මුදලා අන්තිමට කින්න දෙන්නේ නෑනේ. බඩු ටිකවත් දෙන්න බැයි දන්නේ මේ මිනිහා. මොයා නෝයන්නේ? මුදලානේ වෙන්න දෙන බඩු ටික දාන්නද? දැන් ඈනේ කියන එකක් දාලා දීපන් බා. අනේ මොනවා නෝනේ? ඔය පරිප්පු 250කුයි අනේ ඉතින් මේක තියෙනවා. ලුණු පැකට් එකකුයි අනේ ආල්දිලෝදිකුයි අනේ අය මොනෝන්? ඔය මිරිස්කුඩු 100ක් විතර දාන්න. 50ක් දෙන්න. නේද මුදලා? ඔව් 50ක් දාපිය. ණයටනේ. ඔය ඔව් අපිත් කියන්නේ ණය වෙලා බා. ඈ අය මොනවද? මට අර නොදීත් බෑනේ බා. කොහොමද මිනිහා එවද? ගෙදර මුදලාලි කියනවා උඹේ. මිනිහත් ඇවිල්ලා ඉල්ලුවා බඩු ටික. මේ දුන්නේ ඉතින් උඹ ඉතින් ආ බිල්ල තමයි. ආමෙන් එන්නේ. ආ. පොතේ ලකුණු කරපියෝ ගණන් ටික. මුදලාලි නේන බොහොම ස්තුතියි මයි ගන්න. මේ මොනේනාගේ ලියනවද? හවස් කරවෙකට එන්නම්. නාලේ මිතා. අනේ මුදලානි. මුදලාලක් අනුගේ ගෑණියා වනම් බඩු දිනා උයලද්ද? නැත්නම් මුදලානි. උඹට මේ මගුල් වලින් වැඩක් නැහැනේ බං.
අනේ මුදලාලි කතා කරන වැඩන්නේ මුදලාලි. ආව මුදලාලි. මොන පවුනේද බයි කාටි. මේ ගෑණි දරුවයි කොහොම ජීවත් කරනවද මන් දන්නේ නැහැ මේ. ඒකනේ කියන්නේ මුදලාලි තමයි මාර ගන්න වෙන්නේ. ඔය අවසරවත් ගිහිල්ලා බලලා එන්නම් මං ওই පැත්තේ ගිහින්. අනේ මුදලාලි මේ මට නම් කඩේ නම් බලාගන්නේ මෑ. හරි ඔය පැයක විතර බලාගනින්කො පොඩ්ඩක්. මේ පැත්තේ ගිහිල්ලා පොඩ්ඩක් බලලා එන්නම් මොකද ගෙවල් පැත්තේ තොරතුරු දී. මයිකේ කිව්වා වගේ අද නම් දඩේමක් කරගත්තා කොහොම හරි. දවස් දෙක තුනකට කන්න මස් ටිකක් තියෙනවා. මේක දැම්මම මස් ටික හින්දලා කොල්ලට කන්න හුවිලා දෙන්න. අම්මා. මුදලාලි බඩ තියනද? මාත් ඇත්තටම කන්නකො තව තියෙනවා. ඇතිතරම් තිබ්බට ඇතිතරම් කන්න එපා වැනිකි. එහෙම හදලා දෙන්න එපා. මොකද හැමදාම දඩේමක් මේ සෙට් වෙන්නේ නැහැ. කලාතුරකින් දඩේමක් තිබ්බ. ඒකින්ද ඉතුරු කරලා අර පිළිමස් මේ කන්න දෙන්න. ළමයා. තවත් දෙක තුනක් හරි කන්න එපා. එහෙම කියන්නේ ළමයා බඩගින්න කියන්නේ. ඔහෙත් දැන් වලේ දෙක තුනක්ම කෑවේ නෑ නේද? අපි දෙන්න නම් කෑවා. ඔහෙත් කන්න ගිහිල්ලා. ආම් බත් දෙදලා තියෙනවා. හරි මගේ කෑමෙන් වැඩක් නැහැ. මම බඩගින්න හැටි ඉඳලා දැන් ඔයාලට කන්න දෙනවනේ. ඔයාලා කන්නකෝ මං පස්සේ කන්න. ගෑණි අන්ට පොඩ්ඩක් මුදලාලි මේ තවල් මොනවද කියන්නේ? දවල් කවුරුත් ඉන්නේ බෑ මේ වෙලාවේ කඩේට. ඊට වලින් පොඩ්ඩක් දෙදෙන්නකෝ සිතාස් නැතිව අපි කතා කරමු. යකෝ මට දැන් නෑ මුදලාලි මේක පාපයක් මුදලාලි. ඉන්නේ මුදලාලි යන්න. මොකද මේ මහා දවාලයක් මිනිහෙකුට වැඩක් කරගන්නවත් දෙන්නේ නැහැ නේ මොනවත් යම් කිසි දෙයක්. මොකද ඈ ඔයලා ගියා එක්කලා කෑ කඩෙන්නෙන්ද ඈ අනේ කන්දපත්ය
කමන්නේ. මම ආවා. අයියෝ මන්නේ. ඔයා ආවා. ඔයා නේ. සීයාට. වහවිලා මෙහෙ ඉතින් අත. මේ තිරිදාසේ වහවිලා. ඈ? තෝ ඇත්තද කියන්නේ ඔය? අනේ කොච්චර හොඳද බල. මේ ගෑණියේ. මේ වරෙන් මේ මිනිහා වහවිලා කියන්නේ. මොනවා මගේ මිනිහා? ඔව්. ඈ බං. මගේ මිනිහා වහබිලා කිව්වා. මොනවද උඹ මේ කියන්නේ? හා? මොකද ගන්නේ මේ කරන්නේ මොකද? මොකද මිනිහා වහවිලා මෙල්ල ඉන්නවා. උඹ මේකට විදිහට ඉන්නවා නැත්ද? පයංග මිනිහා. වහවිලාකෝ. මොනවා? මගේ මිනිහා මැරිලා වහබිලා. මොකද තැන්දෙන්න ඔය තේ. ආයෙ කට්ටිය මුදිකින් ඉඳලා. අනේ අතු උඹ ගියාට අරේකෝ අත පල්ලිය ගන්න. ගිල ඉස්පිතාලේ ගමු හරි. දෙක ගන්න. යා ඉස්සලා හොම. වටේ ඉතිපිසල් දාලා. අම්මේ ඔය තමයි මං ඉලග. අම්මෝ. ඔතනද බං ඔක වහන්න ඉන්නේ බං. යම බලන්න. හැබැයි මට අතර සන්තෝෂයි බල ඔක නැරිච්ච එක ගැන. යම. මගේ පුතේ